අම්මට බොක්කිලා නේ බොක්කලා. මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නැවතුණා කියහන්කෝ. ඊට පස්සේ මං ආපහු ඩ්‍රයිවිං සිමියුලේටර් බොක්කට අරගෙන ෆෝන් එක හොදගෙන. සුපිරිම ගේම් එකක් මචං මේක. ආයේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන් නෙවෙයි. අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ සුපිරිය. අද නිස්කලංක තැනක අපි යමන් ගල් යමන් නිස්කලංක ප්‍රදේශයකට. අද නිස්කලංක තැනක ඉන්නේ සිරාට. අද සද්ද බද්ද හෙන්නේ තියෙච්චර. ඉතින් මචං තාම ඔයා මේ වීඩියෝ එක ලයික් කරේ නැද්ද? මොකද්ද බන් නිකන් තියන ලයික් බටන් එකනේ. ඕක බන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කුහක වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. ඔන්න ඔය ඕක ඔබලා දාපන් බං. තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අද නම් මේක ඉවර කරලාමයි නවතින්නේ. මධ්‍යම බස් නැවතුම් පොළ ගාල් අපි දන්නේ නැහැ නේ ඔය එකනේ ගහලා තියෙන්නේ. යකෝ ගාලේ මේන් ටවුන් එකේ ඉන්නේ මධ්‍යම බස් රථ පොළ නැවතුම් පොළ නෙතුව වෙන මොකද්ද යකෝ? ලැග් යකෝ පෙරවෙමු. බ්‍රේක් ගහපන්. කොහාද යන්නේ? මට කොහොද බල්ලෝ යන්නේ? ඇස් පේන්නේ නැද්ද තොපි? මෝඩ හරකින්නේ යකෝ මේක පද්දන එක නෙවෙයි. හදපු එක. ඩ්‍රයිවිං දාලා තියෙද්දි පස්සහට යන්නේ රිවර්ස් එකට. ටෝස් රිවර්ස් යමන්. යමන්. කෙලගෙන යන්න ඕනේ නැහැ හිමීට යමන්. ෆෝන් එක හීරෙනවා මචං ලැග් වෙනවා. බෙහෙතක් කියපන්. දෙවෙනි පාට කියන්නේ බෙහෙතක් කියපන්. බෙහෙතක් කිව්වොත් මම ඒ කියපු එකගේ නම කියනවා. යමන්. උඹලා එක කම්මැලි බං උඹලා කමෙන්ට්වත් කරන්නේ නැහනේ. කමෙන්ට් කරපන්. මේ දැන් කමෙන්ට් බොක්ස් එකට ගිහින් කමෙන්ට් කරපන්. පොඩි සද්දයක් එක්ක එහෙම ඉතින් ගණන් ගන්න එපා. නිස්කලංක පැත්තක ඉතින් පොඩි සද්දවල් එහෙනවා. ගාලේ හද්ද බං එහෙන්නේ. නැත්තම් මගේ හද්ද නෙමෙයි. ඊසි නේ බං. බහැපියව. උඹලා ආයෙ දාගෙන යන්නේ. එහෙනම් බොක්කලා අදට සමුගමු. Goodbye.